අද අපි කතා කරමු ලංකාවේ එඩියුකේෂනල් සිස්ටම් එකේ තියෙන ප්‍රශ්න. මෙහෙමයි. සිරම්පද හරි ඉතින් අපි පෘථුවියේ ඉපදිලා තාම අවුරුදු 16යි. අදත් මචං කඩේට ගිහිල්ලා ඉවලේ කොණ්ඩේ රැවුල ගමන් ගානේ. හරිද අද? හරි කෙලකිරි. අපි එනම් පටන් ගමු. පිරත් මොකක්ද අද අපේ මාතෘකාව? අද වෙද්දි බං ICT සිලබස් එක අවුරුදු 10කින් අපි කියන දේවල් ෆුල් සීරියස් ගන්නවත් අපි කියන දේවල් වල අඩුපාඩු තියෙනවා අනිවාර්යයෙන්ම පහල කමෙන්ට් සෙක්ෂන් එකක් තියෙනවා ඒක විවෘතයි. Naturally girls. නෑ ඕනේ කෙවේ නැත්තේ නෑ. දෙන්න ඉස්සරහට වැඩි. ස්පෙෂලි පුළුවන් නම් ඔයාලා විනය බාර් සර් අනිවාර්යයෙන් හායි මේක තමයි අපේ පළවෙනි පොඩ්කාස්ට් එක. ඉතින් අද අපි කතා කරන්න කලින් අපි බලමු අද කවුද ඉන්නේ කියලා. එහෙනම් ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි අපේ කට්ටිය හඳුන්වා ගමු. ඉතින් මං ඉන්නවා මගේ නම රන්හිරු ගුරුගේ. මේ ඉන්නේ තිනෙත් මදුරංග. මේ ඉන්නේ ගීනු කොමංජිත් සහ අර ඉන්නේ ජනිත ගුණවික්‍රම. ඉතින් ඒ කට්ටියත් එක්ක අපේ අදහස් එක්ක අපේ මතයන් එක්ක අපේ පුද්ගලික ජීවිතය ඇතුළෙන් අපට ලැබිච්ච දේවල් එක්ක අපි අද කතා කරන්න ලෑස්ති කොහොමද මේ ලෝකය ඇතුලේ මේ ලෝකේ තියෙන ප්‍රශ්න වලට අපි හරියට උත්තර දෙන්න කියලා. ඉතින් අද මෙතන 4 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවිය කියන ග්‍රහලෝකයේ ශ්‍රී ලංකාව කියන අමුතු වැටේ අපි දැන් සෙට් වෙලා ඉන්නේ 4 දෙනා මෙතන හරි ඉතින් අපි පෘථුවියේ ඉපදිලා තාම අවුරුදු 16යි. ඒක නිසා මේ අපි කියන දේවල් ෆුල් සීරියස් ගන්නවත් අපි කියන දේවල් වල අඩුපාඩු තියෙනවා අනිවාර්යයෙන්ම පහල කමෙන්ට් සෙක්ෂන් එකක් තියෙනවා ඒක විවෘතයි සහ මේක අපේ අදහස් ඉදිරිපත් කරන තැනක්. ඉතින් මෙතන කියන්නේ අපේ අයිඩියාස් ටික. හරි ඉතින් අපි අද කතා පටන් ගමු. අනිවාර්යෙන්ම මොකද මෙතන අපි අපේ ටාගට් ඔඩියන්ස් එක අපේ වයසයි අවුරුදු 16 17 18 අවුරුදු 15 14 ඕන එකෙක් කමන්නේ. Especially girls. නෑ එහෙම නෑ. ඕන එකෙක් නැත්තේ නෑ. සිරම්පද අපේ අම්මා හරි එලගිරි. අපි එනම් පටන් ගමු. තිරත් මොකක්ද අද අපේ මාතෘකාව? අද අපි කතා කරමු ලංකාවේ එඩියුකේෂනල් සිස්ටම් එකේ තියෙන ප්‍රශ්න. මෙහෙමයි. මේක කතා කරන්න අපිට තියෙන සුදුසුකම මොකද්ද? ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. මෙහෙමයි. මුලින්ම කිව්වනේ අපේ අයිඩියාස් සහ දැන් වෙද්දී ඒක තුළ ඉගෙන ගනිමින් පවතින මිනිස්සු ලෙස අපිට මං හිතන්නේ කතා කරන්න අයිතියක් තියෙනවා බා. අනිවාර්යෙන්ම. එතකොට අපි කතා කරගෙන යන්. හරි මෙහෙමයි. මං අයිඩියා එකක් කියන්නම්කෝ. ලංකාවේ එඩියුකේෂන් සිස්ටම් එක ගත්තම් බං මම දකින විදිහට ඒක පිරමිඩ්ඩයක් වගේ. හරිද? ඒ කියන්නේ බං මුලින්ම දැන් හිතහන්කෝ එක වසරට ගනිද්දි බං ගන්නවනේ ඕන තරම් වටේම ඉන්න ළමයි ටික ගන්නවා. හරිද? ඊට පස්සේ උතනින් බං තියෙනවා ශිෂ්‍යත්වය කියලා එකක්. හරිද? ශිෂ්‍යත්වය ඇතුළේ ඇත්තටම බං හොඳ දෙයක් වෙනවා. මමත් යනවා නගරේ පාසලකට. හරිද? එතකොට ඒ වගේ හොඳ දේවල් වෙනවා. හැබැයි එතනිනුත් බං කොටස් දෙකක් කැඩෙනවා ඇත්තටම. ගමේ ළමයා එතනම නවතිනවා. එයාට නිකන් සමහරක් කෙනෙක්ට එතනින්ම එයාගේ අර එඩියුකේෂන් එක බිඳ වැටෙන්න පුළුවන්. එයාට ඉගෙන ගන්න බැරි වුණා. ඒ වගේ දෙයක් හිතෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ළමයාගේ මයින්ඩ් එකත් එක්ක නිකන් සරලවම සෙල්ලම් කරනවා වගේ එඩියුකේෂන් සිස්ටම් එකක් තියෙන්නේ. හරිද? ඊළඟට O levels වෙනවා. O levels වලින් ගොඩක් අය සමහරක් අය ජොබ්ස් වලට යනවා. නැත්තම් ආර්ථික ප්‍රශ්න තියෙනම් ගෙදර ඒ ජොබ්ස් වලට යනවා. නැත්තම් ඒකෙනුත් කොටසක් ඔන්න ඒ ලෙවල් වලට යනවා. එතකොට ඒ ලෙවල් වල තමයි බල ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ලෙවල් ඇතුළේදී ලංකාවේ මම දැන් Google කරලා බැලුවා. ලංකාවේ සාමාන්‍යයෙන් 2,50,000ක් විතර ඒ ලෙවල් කරනවා. හරිද? ඒකෙන් 25000ක් 30000ක් විතර තමයි
ඒලෙවල් පාස් වෙලා කැම්පස් යන්නේ 10න් එකක් හරිද එතකොට අන්න එතන තමයි ප්‍රශ්නය අපි දකින්නේ හරිද ලොකුම ප්‍රශ්නේ මං අද වෙද්දි දකින එඩියුකේෂන් සිස්ටම් එක කියහන්කෝ ඕ බං රන්නිරු මොකක්ද කියන්නේ මෙහෙමයි ඉතින් එඩියුකේෂන් සිස්ටම් එකේ අපි ගත්තොත් ඉතින් ශිෂ්‍යත්වය තියෙනවා. එතකොට ශිෂ්‍යත්වය මචං පාස් වෙන කට්ටිය ඉන්නවා ෆේල් වෙන කට්ටිය ඉන්නවා. එතකොට ඒ ශිෂ්‍යත්වයේ පාස් වීම ෆේල් වීම මත තමන්ගේ අනාගතය තීරණය වෙන්නේ එක පළවෙනි දේ. එතකොට ඒ ශිෂ්‍යත්වයේ පාස් වීම ෆේල් වීම මත තමන්ගේ අනාගතය තීරණය කරනවා කියලා අපේ සමාජයේ ඉන්න මිනිස්සයා හිතන තැනම එතන ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක O level. O level කියන්නේ ඇත්තටම A level වලට තියෙන ප්‍රධාන සුදුසුකම. එතකොට ඒ O level වලට අද වෙනකොට අර අවශ්‍ය වෙන hype එක හැදිලා තියෙනවා. හැබැයි ඕකේ A level වලට යද්දි මචං මාරම විදිහට වෙනස් වෙනවා. A level වලට යද්දි අර A level ඇතුලේ තියෙන hype එකත් එක්ක ලංකාවේ ළමයි ඉගෙන ගන්නවා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කැම්පස් යන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කැම්පස් යන්නේ ඒගොල්ලෝ කැම්පස් යන්නේ අර මට දැන් කැම්පස් යන්න ඕන නම් මට ඒ තුනක් දාන්න ඕන. එතකොට මට ඒ තුනක් දාන්න ඕන නම් මම මට කරලා මගේ අනාගතය හදාගන්න පුළුවන් දේ නෙමෙයි කරන්නේ. මං කරන්නේ මට ලේසිද? ඒක පැහැදිලිව අද සමාජෙ වෙන දෙයක්. දැන් හිතන්න මට බයෝ කරලා මගේ අනාගතය මගේ ඩ්‍රීම් එක ඩොක්ටර් කෙනෙක් වෙන්න. හැබැයි මට ආර්ට් කරලා ගියොත් මගේ එක ඩ්‍රීම් එකක් විදිහට මට ලෝයි කෙනෙක් වෙන්න යන්න පුළුවන්. එතකොට මං ආර්ට් කරනවා. හැබැයි මං ආර්ට් කරාට මට ආර්ට් වලට ස්කිල් එකක් නැහැ. මට ආර්ට් වලට ස්කිල් එකක් නැතිවීම හේතුවෙන් මට ආර්ට් කරන්න බැරි වෙනවා. අර ලේසි දේ තෝර ගැනීමත් එක්ක ඒ ලෙවල් අද වෙනකොට ලංකාව ඇතුලේ අප්සෙට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඕකේ තියෙන දෙවෙනි එක තමයි ඒ ලෙවල් අර මං කියනෝනේ ලේසි දේ ලංකාවේ ළමයි තෝරගන්නේ කියලා. ඒ ලේසි දේ තෝරගෙන අද ලංකාවේ ළමයි මාරම විදිහට කැම්පස් යනවා. හැබැයි කොච්චර ලංකාවේ ළමයි කැම්පස් ගියත් ඒ කැම්පස් යන ළමයින්ට රස්සා හම්බ වෙන්නේ නැහැ. රැකියා විරහිත උපාධිධාරීන් අන්න ඒක රැකියා විරහිත උපාධිධාරීන් මාරම විදිහට ලංකාවේ ඉන්නවා. එතකොට මං එනවා මෙයා කතාව පටන් ගත්ත මුල් තැනට. ලංකාවේ এডুকেෂන් සිස්ටම් එක පිරමීඩ් එක. ඒකේ උඩින් ඉන්න මිනිස්සු උඩම ඉන්නවා. යට ඉන්න මිනිස්සුන්ට කවදාවත් උඩට එන්න බෑ. උඩින් ඉන්න එක්කෙනෙක් අයින් වුණොත් යට තියෙන ඔක්කොම දේවල් නැති වෙනවා. නෑ මම පිරමීඩ් එකක් කිව්වේ බං ඒ කියන්නේ මෙහෙම වැටෙනවා. ඒ කියන්නේ ෆිල්ටර් වෙලා වැටෙනවා පහළට. විතරක් යටට. ඒ කියන්නේ මෙහෙමයි. වැඩ්ඩෝ කියන්නේ බං දැන් ලංකාව ඇතුලේ වැඩ්ඩෝ කියලා සලකන්නේ ඔළුවේ ඒ කියන්නේ හිතපන්කෝ කොච්චර මෙමරි කැපැසිටි එක උගේ බලන්නේ. ඒ කියන්නේ උට කොච්චර මතකයක් තියෙද කියලා. උගේ ස්කිල්ස් බලන්නේ නැහනේ බං අද වෙද්දි. අන්න ඒ ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ এডুকেෂන් සිස්ටම් එකේ. හරිද? කියහංග අයිඩියා. එතන අවුල තියෙන්නේ කොච්චර এডুকেෂන් සිස්ටම් එක හැදුවත් කොච්චර අපි මොළ හැදුවත් අර ලෝකේ දැන් මාරම විදියට ප්‍රසිද්ධයි. මොකද්ද ඔය ඇන්ඩ්‍රු ටේට්ලා එහෙම ඇවිල්ලා ප්‍රසිද්ධ කරන්නේ escaping matrix කියලා. කොච්චර ලෝකේ ඔය වගේ මොළ හැදුනත් ලෝකේ වැඩ කරන මිනිස්සු හදනවා. ඒත් සල්ලිකාරයෝ හදන්නේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. এডুকেෂන් හදනවා මොළකාරයෝ ඉන්නවා. හැබැයි වැඩ කරලා ලෝකෙ දිනන්න පුළුවන් මිනිස්සු නැහැ. ඔව් අනිත් එක දැන් බං මේ අනිත් එක දැන් තමුණාරු රන්නිරුගේ ටොපික් එකෙන් කියන්න තියෙන මම වෙනම ටොපික් එකකට යන්නේ. හරි මම තව පොඩි ප්‍රශ්න ටිකක් දාන්නම් මෙතෙන්ට. හරිද? අපි දැන් এডুকেෂන් සිස්ටම් එකේ ප්‍රශ්නනේ කියන්නේ. එතකොට බං ලංකාවේ තියෙන සුපිරිම ප්‍රශ්නේ මොකක්ද දන්නවද? ලෝකෙ දැන් බං යන්නේ ටෙක්නොලොජිත් එක්ක. හරිද? එතකොට දැන් වෙද්දිත් දැන් මේ 2025නේ අද වෙද්දි බං ICT සිලබස් එක අවුරුදු 10කින් අප්ඩේට් වෙලා නැහැ. අපි බං ඉගෙන ගන්නෙත් ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. දැන් Python කරන කාලේ අපි ඉගෙන ගන්නේ Pascal නේ. ඔව්. දැන් IT පොතේ ඔෆිස් වර්ඩ් එක තියෙන 2013. අපි ඉන්නේ 2025. ඒක අප්ඩේට් එකත් එනවා බං අවුරුද්දෙන් අවුරුද්ද. ඒ අන්න එතන මාර ප්‍රශ්නයක් බං. ඒ සිලබස් වශයෙන් තියෙන අප්ඩේට් එක දැන් වෙද්දි බං චීනය ඇතුලේ මොන්ඩිසෝරි යන පොඩි එකාට ඉඳලා AI හසුරවන විදිය උගන්වනවා. හරිද? එතකොට ලංකාව ඕක ලංකාව ඇතුළට ගෙනාවේ නැතෝතින් අපි ඉස්සරහට බං තාමත් දියුණු වෙමින් පවතින රටක්ම තමයි. විකාශ ලබලා අවුරුදු 72ක් වෙනවා. තාම නැත්තම් දියුණු වෙමින් පවතින රටක් වෙන්නත් සංවර්ධනය වෙමින් පවතින රටක් කියන ලේබල් එක මේ ශ්‍රී ලංකාව පාලනය කරපු පාලකයන්ට ගලව ගන්න බැරි වෙලා තියෙනවා. තාම නෑ බං ආයි තාක්ෂණය ලංකාවට එන්නේ නැහැ කියන්නේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින එකක් බංකොලොත් වෙන දැනට වෙනවා. එතකොට තාක්ෂණයේ ගේන එකේ තියෙන ප්‍රශ්නේ තමයි ලෝකේ තාක්ෂණය කියන එක සීමා වෙලා තියෙනවා ලෝකේ ධනවත් රටවල් වලට. තාක්ෂණයෙන් ඉස්සරහින් ඉන්න රටවල් වලට.
එතකොට ලංකාවට එද්දි ලංකාවේ බලය ලංකාවේ ධනය ලංකාවේ තියෙන සල්ලියට අනුව ලංකාවට තාක්ෂණය එන්නේ අන්න එතන එක ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ලංකාවේ තාක්ෂණය ගැන දන්න මිනිස්සු එයාලා ලංකාව දාලා යනවා. ඒක තමයි ලංකාවේ ඩොක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා සරලව හිතපන් ලංකාවේ PhD එකක් කරන මිනිස්සයා ලංකාවේ කැම්පස් වලින් PhD කරන්නේ. ඒගොල්ලෝ වෙන තැන් වලට ඕස්ට්‍රේලියාව වලට යනවා ඊට පස්සේ චීනෙට යනවා ජපානෙට යනවා. එහෙවට යන්නේ PhD එක කරනවට උන් අර PhD එක කරන ස්ටුඩන්ට් සල්ලි ගෙවනවා. හැබැයි ලංකාව ඇතුලේ එහෙම ගාණක් වියදම් කරන්න බෑ. දැන් හිතන්න ලංකාව ඇතුලේ ස්ටුඩන්ට් කෙනෙක්ට ඩොලර් 1000ක් වගේ නම් වියදම් කරන්නේ ඇමරිකාව ඇතුලේ ඩොලර් ලක්ෂයක් වියදම් කරනවා. එතකොට එතන ඩිෆරන්ස් එක මාරම විදිහට තියෙනවනේ. එතකොට මේ ළමයා ලංකාවේ ඇතුලේ PhD එක කරනවා නම් එයාට රිසෝසස් වලට තියෙන්නේ ඩොලර් 1000යි. හැබැයි ඇමරිකාව ඇතුලේ ඩොලර් ලක්ෂයක් තියෙනවා. අර මේ ප්‍රශ්නෙත් එක්ක ලංකාවේ තාක්ෂණයෙන් ඉස්සරහට යන්න පුළුවන් අය වෙන තැන් වලට යනවා. එතකොට තාක්ෂණයේ හීනතාවය ලංකාවට එනවා. එතකොට තාක්ෂණයේ ලංකාවේ හීන වෙනවයි කියන්නේ ලංකාවට කොහොමත් ඒකෙන් ඉස්සරහට යන්න බෑ. දැන් මං කියන්න ලංකාවේ තව තියෙන අඩුවක්. පාසල් ළමුන් හැටියට අපි හැමෝටම තියෙන දෙයක් තමයි ප්‍රශ්නයක් තමයි පාසලේ ක්‍රියාත්මක වෙන විනය. මං සරල ප්‍රශ්නයක් අහන්න. දැනට පාසල් වල ක්‍රියාත්මක වෙන විනය ගැන ඔයාලා සතුටුද නැද්ද? කවුරුත් නෑ. අදත් මචං කඩේට ගිහිල්ලා එවලේ ගොන්නේ රැවුල ගමන් ආවේ. හරිද අදත්? ඒක සාපේක්ෂයිනේ. ඒක සාපේක්ෂයි. මං ඒක ගැන ඒ කියන්නේ සතුටු වීම කියන එක මචං ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපේ පෞද්ගලික ආශාවට අනුව ඕකේ. අපි බනින එක ඕකේ. හැබැයි ඉස්කෝලයක් රෙප්‍රසන්ට් කරද්දී එතන ප්‍රශ්නයක් තියෙනවා. නැතුව නෙමෙයි. අපේ දැන් හැබැයි දැන් මචං අපි ඉස්කෝල් එකට ගියත් ඉස්කෝලෙන් ඇතුළට යනකොටම අපි බලන්නේ ප්‍රිෆෙක්ස්ලා ඉඳගෙන මමත් ප්‍රිෆෙක්ට් කෙනෙක්. හරි. මමත් බලන්නේ මෙහෙම කොණ්ඩේ තියනවාද කියලා කට්ටියගේ. තියෙනවා නම් පැත්තකට කරනවා. සමහර අය යාළුවෝ කියලා යවනවා. දැන් ඔතන ඇත්තටම හරි. මිනිහෙක් වුණාම කොණ්ඩේ රැවුල කපලා ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඒක එක ඇත්තක් තියෙනවා. හැබැයි මෙයාලා විනය කියලා ફોකස් කරන්නේ එක පැත්තක් විතරයි. මොකද දැන් අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් දලදා වන්දනාව පහුගිය දවස්වල තිබ්බා. චොරණ. හොඳ වැඩක්. පින් අතේ වැඩක්. මේක අප්‍රේල් මාසෙනේ. ඔව්. මේ අප්‍රේල් තිබ්බා. හොඳ වැඩක්. හැබැයි හොඳට සිද්ධ වුණා. හොඳට සිද්ධ වුණ එකම නැති තමයි මිනිස්සුන්ගේ කසල බහැලා කිරීම. ටීවී නිවුස් වල වැඩි ගියේ නැහැ. හැමෝම පෙන්නුවේ මිනිස්සු බලන්න යන්නේ විතරයි. එක channel එකකවත් පෙන්නුවේ නැහැ. කුණු දාපු ඒවා. කොච්චර කුණු එකතු වෙලා තියෙනවද කියලා. හැබැයි සමහර YouTube channel වල නම් පෙන්නලා තිබ්බා. දැන් එතන ගත්තොත් අපේ මිනිස්සු අවුරුදු 72ක් තිස්සේ නොමිලේ අධ්‍යාපනය විඳලා 72 නේ බං. ඔව් හරියට දන්නේ නැහැ. අධ්‍යාපනය ලැබිලා කොච්චර 72ක් හෝ ඊට ආසන්න ආසන්න ගානන්නේ. 72ක් නිදහස් අධ්‍යාපන ළඟ වෙන පිටරට ගිහිල්ලා PhD ගහලා ආපු මිනිස්සු ඒ අනන්ත ලක්ෂ ගාණක් PhD ගහපු මිනිස්සු ලංකාවේ ඉඳිද්දී ලංකාවේ ඒ අයට බැරි වෙලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ සංකල්ප ටික මාරු කරන්න. බාහිරින් මිනිහෙක්ගේ ජොබ් එකකට යනකොට කවුරු හරි හොඳට ඔන්න සුදු එමරල්ඩ් ෂර්ට් එකක් අරගෙන අලුතින් ෂර්ට් එකක් අරගෙන ටයි එකක් දාලා ෂූස් දාලා යනවා හොඳට. හැබැයි ඉතින් එතන ගිහිල්ලා ඒ මිනිහට ඉන්ටර්විව් එක වෙනුවෙන් බලාගෙන ඉන්න ටයිම් එකක් නැහැ. උට කියන්නේ ඉවසිල්ලක් නැහැ. කොයි වෙලාවෙද කතා කරන්නේ ටයිම් එක බලනවා. ඌ දන්නේ තමන් ආවේ ජොබ් එකක් ඇප්ලයි කරන්න. ඒ ජොබ් එක වෙනුවෙන් තමන් ඒ ජොබ් එක තමන් වෙනුවෙන් බලාගෙන තමන්ට ඒ ජොබ් එක ඕන. ඒ නිසා ඒක වෙනුවෙන් බලාගෙන ඉන්න ඕන කියලා ඒකට දැනෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔය සංකල්ප කියන එක දැන් අපි ඉස්කෝලේ කොන්න කතාව කිව්වනේ. මම තව ඒක මෙහෙම කියන්න. දැන් ඔන්න ඉස්කෝලේ ළමයෙක් ඉන්නවා. ඒ ළමයා තමන්ට මොකක් හරි අවශ්‍යතාවයක් ඉන්නලා වාඩි වෙලා නැගිටිනවා. ඒ ළමයා වාඩි වෙලා නැගිටලා ඒ ළමයාට හිතුනොත් මම නැගිට්ටා මම මෙහෙම පුටුව දාලා යන එක වැරදි පුටුව ඩෙස් එක ඇතුළට දාන්න ඕන කියලා අන්න මචං එතන විනයක් තියෙනවා. එතන ඒ ළමයාගේ පැහැදිලිවම සංකල්පවල ලොකු අර වර්ධනයක් තියෙනවා. අනිත් එක තමයි මේ අපි ඉන්න පැති ලංකාවේ හැම පැත්තටම තාක්ෂණය යන්නේ. ඒ වගේ හැම පැත්තක්ම සමබර නැහැ. මේ එක්ස්පීරියන්ස් එක මම කියන්නේ. දැන් අපේ තාත්තා රට ඉඳන් ආවා පෙබරවාරි වල. හරි. එමේ පෙබරවාරි වල ආපු පාර මං වන් ගෝල් ෆේස් ගියා. ගිහින් තියනවද කලින් මීට කලින්? ඔව් අනිවාර්යයෙන්. අපේ vlog channel එක බලන්න. clock towers යටින් දාලා දියట్లా අනිවාර්යෙන් බලන්න. ඔව්.
දැන් ඔන්න වන් ගෝල් ෆේස් එක ගිහින් නැති ඉන්න යන්න සුපිරි පොට්ටක්. හැබැයි යනවා නම් සල්ලිකාරයන්ට විතරයි නැත්නම් අපිට වගේ න රුපියල් 400ක පාගින් ටිකට් එකක් ගෙවලා නිකන් අතවන්නන ගිහින් බලලා එන්න තමයි වෙන්නේ. කොෆි එකක්වත් ගන්න බෑ. ඇටේ විකුණලා ගන්න ඕනේ සිරම කතාව. හරි. දැන් ඒකට ගිහින් ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ආයි හැව්ලොක් සිටි එකට ගියා. හැව්ලොක් සිටි එකේ පොඩ්ඩක් අවුලක් නැහැ. කියන්නේ ෂේප් මේ බඩු කැපචිනෝ එකක් 18 වගේ ගන්න පුළුවන්. හැබැයි දැන් ඔන්න මං ගිහින් අපේ අම්මයි තාත්තයි දැන් ඉන්නවා. අපේ අයියත් ගියා. අපි දැන් ඔන්න අර අවුට්ඩෝ අර ඉන්ඩෝ තියෙන අවුට්ඩෝ කැෆේ එකක් වගේ තියෙන්නේ. අන්න මෝල් එක මැද. ඒ වගේ තැනකට ගිහින් වාඩි වෙලා කැපචිනෝ එකක් බොන්න ගත්තා. තාත්තා ගියා පොඩි වැඩකට මායි අම්මයි නංගි. දැන් මම මේ කතාව අම්මලාට කියලාත් නැහැ. දැන් එතන අහන් ඇත්තේ දැන් ආන්ටිලා දෙන්නේ අපේ දෙන්න එහා පැත්තේ අපේ ටේබල් එකට එහා පැත්තෙන් ඉඳියා. පොෂ් ආන්ටිලා දෙන්නේ. හරි. ඒ කියන්නේ දෙන්නම අරණියන් ගොඩක් කාලයකට පස්සේ හම්බුන දෙන්නේ. දැන් ඔන්න ඒ දෙන්න ඉන්නවා. මන්නේ අහගෙන ඉඳියා මොනවද කියන්නේ කොහොමද සිංහල ගතියනේ. අපිට අවුනේ ලංකාවේ තියෙන වණිගුගේ දේවල්. අපි එහෙම නෑ මූ විතරයි. මම එහෙමයි මචං. හරි ගියා. දැන් ඔන්න මම පොඩ්ඩක් අහන් ඉඳියා මොනවද කතා කරන්න කියලා. මේ ඩබල කතා කරේ ටිකක් මේ ගොඩක් කාලයකට පස්සේ නේද කියලා ඉංග්‍රීසි වලින්ම කතා කරා. ඊට පස්සේ ඇහුවා මේ මොනවද කරන්න කියලා. ඒ එක ලේඩි කෙනෙක් කිව්වා බං මම මේ එක්ස්පෝර්ටින් බිස්නස් එකක් කරනවා කියලා. ඒ කියන්නේ කුඩු සිනමන් ඒ වගේ එක්ස්පෝර්ට් බිස්නස් එකක්. ඊට පස්සේ තව අහන් ඉන්නකොට කිව්වා දැන් එයාලා ඒක ගැන කතා කරන්නේ. ඔයා මොන කන්ට්‍රීස් වලටද යවන්නේ? කවුද ඔයා කොහොමද යවන්නේ? මොහොතෙන්ද යවන්නේ? නැත්නම් ෆ්ලයිට් වලින්ද යවන්නේ? කාගෝද මොනවද ඒව ගැන එයාලා කතා කරන්නේ. දැන් ඊට පස්සේ අර ඒ යවන ලේඩි ඉන්නේ. ඒ යවන ලේඩිට හම්බුනේ ලේඩි ඉන්නේ. ඒ ලේඩිත් ඒ වගේ කරන අඳුරන කෙනෙක් දන්නවා. ඒ අඳුරන කෙනාව ඒ කියන්නේ ඩීලව අර ලේඩිට සෙට් කරා. ඒ වෙලාවෙම කෝල් එකක් අරගෙන මට මේ විදිහේ කෙනෙක් හම්බුණා. මෙයාත් මේ විදිහට කරනවා. ඒ විදිහට එතනම මචං බිස්නස් ඩීල් එකක් හැදුවා. ආන්ටිලා දෙන්නේ. ගාල්ලේ මොකද්ද තියෙන තත්ත්වය? ඕක කොහොම නවත්තගෙන මචං. හරිද? මං ඔතන අර අතෙන්ට ඕක ටොපික් එක යන නිසා මං ඔබට මෙත් ඕක සුපිරි පොයින්ට් එකක් මචං. හරිද? ඒ කියන්නේ දැන් කොළඹ කියන එක සහ ගාල්ල අවුලක් නැහැ කියමුකෝ. ලංකාවේ තව ප්‍රදේශ තියෙනෝනේ. හරිද? ගාල්ල මෙහෙමනම් කොහොමද බං අනිත් ප්‍රදේශ? ඒ ටික ගැන අයිඩියාවක් තියෙනවා. මට විනාඩියක් දිහා මං අර මුලින් කතා කරපු ටිකට තව කෑල්ලක් දාලා එන්න ඕන. හරිද? නැත්තම් මේ ටොපික් එක යනවා මචං. හරි කියමු. නෑ නිදා මගේ අයිඩියා කියලා. මෙහෙමයි ලංකාවේ තැනින් තැනට තාක්ෂණය වෙනස් වෙනවනේ මචං. මතකද ඇවට බෑන්ඩ් එක ප්ලේ කරද්දි මැදිරිගිරියේ අනිවාර්යයෙන් ඔපලොත් අඩු හිටපු මිනිස්සු බඩු කැඩුවා. හැබැයි බං වියලි කලාපේ මේ වගේ දේවල් වුණාට තෙත් කලාපේ ඔඩියන්ස් එක තරහ ඕනේ අම්මෝ ඒ පාර මචං ගාල්ල ඇවිල්ලා ගාල්ල ඉතෙක් මෙතෙක් කාලයක් තුල තිබ්බ හොඳම ෂෝ එක ගැහුවෙත් ඇවට බෑන්ඩ් එක. ඇත්ත. හරි මං කියන්න යන්නේ මෙහෙමයි. දැන් අපි ස්කෝලවල ඩිසිප්ලින් ගැන කතා කරන්නේ. එතකොට දැන් වෙද්දි මන් දන්නේ නැහැ ගර්ල්ස් ස්කූල් වල මොන ඩිසිප්ලින් විදිහට බලනවද කියලා. එයා දන්නවා. එයා දන්නේ එයා කියන්නේ ඒක වෙනම කතාවක්. එයා දන්නේ නැහැ සිරාවටම දන්නේ මේ කොහොම හරි බොයි ස්කූල් වල තියෙනවා කොණ්ඩ කපන්න ඕන. හරිද? ඊළඟට යුනිෆෝම් ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. කොණ්ඩ රැවුල නියම හරිද? මේ ස්කූල් ෂූස් විතරයි. සබත්තු පොලිෂ් කරන්න ඕන. ඒව කනගාවින් කපන්න ඕන. රැවුල තියෙන්න බෑ සුපිරියට ගන්න ඕන. ප්‍රිෆෙක්ට් කෙනෙක් කියන්නේ ආය. හරි දැන් මෙහෙමයි. ලොජිකලි ඇත්තටම ඒක මිනිස්සෙක් කරන්න ඕන පිළිගන්නවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි රැවුල කොණ්ඩේ සම්බන්ධයෙන් නම් මං ඇත්තටම මං ඔය එක දවසක් මට තරහ ගිහිල්ලා මං එන දඩ රිසර්ච් එක නෙවෙයි සාමාන්‍යයෙන් පොඩ්ඩක් කියවලා බැලුවා. හරිද? දැන් ලෝකයේ ඇතුලේ බං අයිස්ලන්ඩ් වල ඊළඟට කොහෙද මේ දියුණුම එඩියුකේෂන් සිස්ටම් එක තියෙන්නේ? ෆින්ලන්ඩ් වල තමයි ලෝකෙ හොඳම එඩියුකේෂන් සිස්ටම් එක තියෙන්නේ. එතකොට උඹන් ළමයට ෆුල් නිදහස දීලා තියෙන්නේ. හරිද? දැන් ඉස්කෝලේ ඇතුළට ළමයෙක් යනකොට බං හමුදාවක් වගේ දෙපැත්තෙන් ඉඳලා මේ උගේ කොණ්ඩේ උගේ දිහා කන්න වගේ බලන් ඉන්නකොට ඌට ඉස්කෝලේට යන්න හිතෙනවද කියපන්කෝ. ඔය ඔබ පර්සනල්ද කියන්නේ මට. නෑ මෙහෙමයි. මේව අහලා ෆයර් වෙන්න එපා. අපේ අයිඩියාස් කියන්න. හරිද? එතකොට උතන ලොජික් එක තමයි බං ඌව ඉස්කෝලේට එනකොට ප්‍රින්සිපල් හරි මොකා හරි ප්‍රිෆෙක්ට්ලා ටික හරි good morning මල්ලි.
හරිද ඔයාව ඉස්කෝලට සාදරෙන් පිළිගන්න එහෙම ඕනේ good morning ගියා හරිද එතකොට බං අපිට ඉස්කෝලේට යන්න හිතෙනවනේ හරිද එතකොට තමයි බං අපිට කොණ්ඩ රැවුල් උනත් කපලා යන්න හිතෙන්නේ අනිවාර්යයෙන්. අන්න ඒකට තමයි බං ඩිසිප්ලින් කියන්නේ හරිද එතකොට ලංකාවේ කොණ්ඩ රැවුල යුනිෆෝම් එක ඒව බැලෙන්න ඕන හැබැයි ඩිසිප්ලින් කියන්නේ ඒක නෙවෙයි ලංකාව ඇතුලේ තියෙන සුපිරිම ඩිසිප්ලින් නවල ගියහම පුළුවන් නම් මොකක්ද උඹලට දැනෙලා තියෙන්නේ ටයිම් එකකට වැඩ කරන්නේ නැහැ බං ලංකාව ඒක නිසා තමයි මේ ඔක්කොටම කියලා වෙලා තියෙන්නේ හරිද අඩුම තරමේ අපි සෙට් එක අතරවත් නැහැ ටයිම් එක මම වැඩ කරනවා හැමදාම මම ටයිම් එකට වැඩ කරලා හැම වැඩේම අනා ගන්නවා මොකද මං යන වෙලාවට බල්ලෙක්වත් නැහැ ඔව් කිපා හරිද ඒක නිසා 8 නම් 9 මම අටනම් අට මගේ ටයිම් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මුන් එන්නේ 9ට. ගෙදරින් එන්නේ 8:00 හරිද? ඉතින් ඒ වගේ ඩිසිප්ලින් කියන එක අපි වෙනම ලෙවල් එකකින් දකිනවා ශිෂ්‍යයෝ විදියටත්. හරිද? ඉස්කෝලේ ඇතුලේ තව සීනියර් රෙස්පෙක්ට් කියන එක මේ වෙද්දි ලංකාව ඇතුලේ නැහැ. හරිද මන් දන්නේ ඔය TikTok සමාජය කියලා එකක් තියෙනවනේ හරිද උන් ඒක ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් මෙහෙමයි Gen Z එකේ උන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බං දෙයක් උන් පිළිගන්නේ ඒ උන් පට්ට අහංකාරයි ඒක සාධාරණයි හැබැයි උන් දෙයක් පිළිගන්න තැනක් තියෙනවා බං හරි මේ පොඩ්ඩක් ඩාම් වෙන පළවෙනි පොඩ්කාස්ට් එකනේ හරිද මෙහෙමයි Gen Z එක ගැන කිය ඉඳි Gen Z එක ඇවිල්ලා මචං සිරාවටම අහංකාර මිනිස්සු කොට්ටාසයක් ඉන්නේ එකේ. හරිද? අහංකාර මිනිස්සු කොට්ටාසයක් ඉදියට බං මේකේ උන් දේවල් පිළිගන්නේ ඇත්ත. හැබැයි උන් දේවල් පිළිගන්න තැනක් තියෙනවා. හරිද? ඒ පිළිගන්න තැන තමයි උන්ට හේතුවක් පැහැදිලි කරන්න ඕන මචන් දෙයක් පිළිගන්න. හරිද? මේක මං ඉගෙන ගත්තේ SL vlog එකේ අමිලස ආපු පොඩ්කාස්ට් එක තිබ්බා. ඒකේ යා කියනවා. ඒක ඇත්ත. ඒක මටත් ඒවලේ ඔළුවට අම්මට සිරි අපි එහෙම නේද කියලා මටත් ඒක දැනුණා. හරිද? එතකොට දැන් අපිට තියෙන ලොජිකල් ප්‍රශ්නේ තමයි ඩිසිප්ලින් කියන එක කොණ්ඩ රැවුල් කපන එක විතරද? නෑ. ඇත්තටම ලෝකේ දියුණු රටවල් වල ඩිසිප්ලින් එක හරියට හදනවා. හැබැයි ලංකාව ඇතුලේ කොණ්ඩ රැවුල් කපන එක විතරක් බලන නිසා තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඒක නිසා ඔන්න ඕකත් ඉතින් এডুকেෂන් සිස්ටම් එකේ හැදෙන්න ඕන තැන. විනය කියන්නේ කොණ්ඩ රැවුල් කපන එකද? ගණන් ගන්න එපා පොඩි අවුල් තියෙනවා. ඔව්. දැන් ඔව්. තිනෙත් කිව්වා වගේ ඒ කතාව ඇත්ත. දැන් අපේ ලංකාවේ පාසල් ක්‍රමය ඇතුලේ මොකද්ද බලන්නේ? සම්පූර්ණයෙන්ම බාහිර වශයෙන් ළමයෙක්ගේ විනය බලන්නේ. දැන් ළමයෙක්ගේ සංකල්පය කියන එකට හදන්න පාසල ඇතුලේ ක්‍රියාත්මක වන ක්‍රමවේදවල මොනවද? මට මේක මට මන් දන්නේ අනිත් අයට කොහොමද කියලා. හරි? ෆෝම් වෙන්න එපා. ෆෝම් වෙන කට්ටියට ෆෝම් වෙන්න පුළුවන්. හරි? අපේ වයසේ කොල්ලොන්ටත් කියන්නේ. උද්ගුල්ලට කියනවා ටීචර් මෙහෙම උදේ ඇසෙම්බලි එකක් තියෙනවා හෙට කතාව ළමයින්ගේ පර්සනැලිටි එක හදනවා කියලා ළමයාව බලයන් එනවා පන් නැත්නම් අපේ සිද්ධ වෙන්නේ පොඩි මිනිස්සුන්ට අපි කට්ටිය සාමාන්‍යයෙන් අපි වැඩ කරනවා ස්ටේජ් ෆියර් කියන එක අපිට කෙලින්ම උගේ කොලෙලි දිහා බලන්න සාමාන්‍යයෙන් මිනිස්සු දිහා ඩිරෙක්ට් කතා කරලා ඔඩියන්ස් එක දිහා ඩිරෙක්ට් කතා කරලා Tamanට එන උද්ගුල්ලට කියනවා ටීචර් මෙහෙම කරන්න බෑ ඇසෙම්බලි එකක් තියෙනවා හෙට කතාව එතකොට ඇසෙම්බලි එක කියන්නේ තනිකර නිකන් අර පෙර සූදානම් කරපු දෙයක් තමයි අනිත් අයට පෙන්නන්නේ පෝඩියම් එක ඉස්සරහින් ඉඳගෙන කියනවා. සමහර අය ඒකද පර්සනැලිටි. ඇතුලින් මිනිස්සු හදනවා කියන එකට කියන දේ කරන්නේ කෙලින්ම කොල්ලි. දැන් මිනිස්සු දිහා ඩිරෙක්ට් කතා කරලා ඔඩියන්ස් එකක් දිහා ඩිරෙක්ට් කතා කරලා Tamanට එන වචන වලින් දෙයක් කරන්න බෑ. හරි? එතකොට ඇසෙම්බලි එක කියන්නේ තනිකර නිකන් අර පෙර සූදානම් කරපු දෙයක් තමයි අනිත් අයට පෙන්වන්නේ. අන්න සමහර අය ඇතුලින් මිනිස්සු හදනවා කියන එකට කියන දෙයක් නෙවෙයි ඇසෙම්බලි එකේ කිව්වේ. දැන් නැත්තම් දැන් තව දෙයක්. ඊළඟට ගොඩක් අය ළමයිට කෑම කන විදිහ කියන්නේ. ලංකාවේ අතින් මෙහෙම මිරික කෑම කෑවට මොකක් හරි ඔෆිෂියල් දෙයකට ගියාම අපි යූස් කරන්නේ ෆෝක් එක, නයිෆ් එක, ස්පූන් එක. ඔය තුන. සමහර තා හොඳ මේක. දැන් ඔය හොටෙල්ස් වලට ගියාම තියෙනවනේ බං අර උඩින් අර ප්ලේට් එක උඩින් යන්නේ ලේන්ස් එකක් වගේ පින්නේවල. ඕක සමහරු ගන්නවා ඒප්‍රන් එක වගේ අරගෙන මෙහෙම බෙල්ලේ බැඳ ගන්නවා. එහෙම ඩයල් ඉන්නවා. දැකලා තියෙනවා මං. ඒක තියෙන්නේ අර බිමට අපේ ලැප් එකට එලා ගන්න කියලාවත් දන්නේ නැහැ. ඒව උගන්වන්නේ. ඒව තමයි උගන්වන්න ඕන. සමාජ ඒවවත් උගන්වන්නේ නැහැ. මැනර්ස් කියලා හැමෝම උගන්වන්නේ කොහෙට හරි යන්න ඕන නම් නැගිටින්න ඕන නම් එක්ස්කියුස් කරන්න. ඒව මැනර්ස් තමයි බං. හැබැයි උගන්වන්නේ නැහැ බං. කොහෙද කන්න උගන්වන්නේ හරියට? කොහෙද වාඩි වෙන්න උගන්වන්නේ? ඔව්. කොහෙද කොන්දක් කෙලින් තියාගෙන ඩිරෙක්ට් S2 බලන් කතා කරන් ඉස්කෝලේ එක උගන්වන්නේ කවුද?
ප්‍රශ්නයක් අහන්න බැරි වෙන එක. ඔව්, ඒකනේ බා. ලංකාව තුල බා ප්‍රශ්නයක් අහමුවට බයිනවනේ. එතනදලු ප්‍රශ්න අහන්නේ නැහැ නේ බා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඒක තමයි ලංකාවේ පළවෙනි ප්‍රශ්න එඩියුකේෂන් සිස්ටම් එක තුල ඔව්. ඒකට ටීචර් දන්නේ නැත්නම් මම දන්නේ නැහැ හොයලා කියන්නම් කියන ගුරුවරු පට්ට අඩුයි බා. ඔව්. එතකොට උගේ මේක මැරෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්. උගේ ක්‍රියේටිවිටි එක මැරෙන උට එතන බාධාවක්. දැන් හරින්ජගේ සීන් එක කියපන්. ඔබ කියන එක ඇහෙනවා. ඔබ කියන එක ඇහෙනවා. මම ඒක දාමු. ප්‍රයිවට් ස්කූල් එකේ ඉඳන් අර පබ්ලික් ස්කූල් එකකට ගිහිල්ලා ඔබ කියපන්. නෑ ඔබ කන්ටිනියු ඔව් උඹ කල්ලා ඉවර වෙලා ඔව් හරි. දැන් මගේ අදහස මෙහෙමයි. ඉස්කෝලේ ඇතුලේ ළමයට උගන්වන්න දේවල් තියෙනවා. ඒව ඉගෙනවෙන්නේ නැහැ. කන විදිය, ඉගෙන ගන්න විදිය, මිනිස්සු එක්ක හොඳට ජෙනුයින් හියුමන් කනෙක්ෂන් එකක් තියාගන්න විදිය. S2 දිහා බලලා පර්සනැලිටි එකක් තියාගෙන සෙනගක් ඉස්සරහා කතා කරන විදිය කවදාවත් ඉස්කෝලෙන් උගන්වන්නේ නැහැ. අපි ඒව බාහිරින් පුරුදු වෙන ඒවා. තිනෙත් නම් ඩිබේට් කළා. මම නම් පොඩි කාලේ නම් එලකියුෂන් කළා මම බාහිරින් ඉගෙන ගත්ත ඒවා. නැත්නම් ඉස්කෝලවල උගන්වන්නේ නැහැ නේද? හැබැයි අපි ඉස්කෝලවල නොදන්න දේකුත් තියෙනවා. අපි හැමෝම දැන් කතා කරනවනේ නේද බිස්නස් ගැන කතා කරනවා, ව්‍යාපාරාධනය ගැන කතා කරනවා. හැබැයි ව්‍යවසායකත්වයේ ඔන්ට්‍රප්‍රනර්ෂිප් ගැනත් කතා කරනවා. හැබැයි ඉස්කෝලේ බාස්කට් සබ්ජෙක්ට් එකක් විදියට අපිට 10න් තෝරගන්න දීලා තියෙන ඔන්ට්‍රප්‍රනර්ෂිප් එක. ව්‍යවසායකත්වය. අපේ කට්ටිය දන්නේ ඒ අතින් ව්‍යවසායකත්වයේ ඒ කියන්නේ මැට්‍රික්ස් එකෙන් එස්කේප් වෙන්න chance එකක් දීලා තියෙනවා. මැට්‍රික්ස් එක ගැන අපේ චෙනිත කියයි නේද? හොඳටම දන්නවනේ. මගේ තීරණය අරගයි ලංකාවේ මිනිස්සුන්ගේ සංකල්ප ඉස්කෝලෙන් ඇතුළේ හැදෙන්නේ නැහැ. හැදෙන්න දෙන්න කවුරුත් මේක වෙනස් කරන්නෙත් නැහැ. හැමෝම හිතන්නේ ඇසෙම්බලි එකක් තිබ්බහම ළමෙක් කතාවක් කරාම ඒ උගේ පර්සනැලිටි එක හැදෙනවද කියලා. නෑ. ළමයාගේ සංකල්ප කියලා දෙන්නේ නැහැ. කන විදිය, ඉන්න විදිය, ඇවිදින විදිය, මිනිස්සුන්ට කතා කරන විදිය, මිනිස්සුන්ට thanks, welcome, please මේ වගේ වචන එකක්වත් ඉගොන්නන්නේ නැහැ. ඇත්තම කතාව කිව්වොත්. තැනකට ගිහිල්ලා බය නැතුව මේ අත් දෙක දිගෑරලා කතා කරන්න. මේ විදිහට කැමරාවක ඉස්සරහ කතා කරන්න කොහෙවත් උගන්වන්නේ නැහැ. අපි පුරුදුනේව තමයි මේ අපි කියන්නේ. අදත් මේ වීඩියෝ එක රෙකෝඩ් කරනවා. අමෝල්. ඔයාට මේක හවස බලන්න පුළුවන්. ඔයා හවසනේ බලන්නේ. දැන් රෑ 12ටත් ළඟයි. අද මේ වීඩියෝ එක කරන්නේ අපේ ස්කූල් එකේ කොලෙජ් එකේ සතියකින් බිග් මැච් එක තියෙනවා. බිග් මැච් එකේ බිග් ඩිබේට් එක තිබ්බද? බිග් ඩිබේට් එකේ දෙන්නෙක් මේ ඉන්නවා මෙතන කතා කරලා ඒ දෙන්න මේ මෙතන ඉන්න දෙන්නෙක් ඒ දෙන්න කතා කරලා තමයි අද ආවේ. හරි. ඔන්න පන්නරය. ඒ ඉස්කෝලෙන් අපි ගන්න එක පන්නරයක්. හරි. ඒ අපිට chances. හැබැයි අපේ ළමයි දන්නේ නැහැ. ඒ chances කියලා දෙන්නේ නැහැ කවුරු. දන්න පිරිසක් විතර ඒව ගැන හොයන පිරිසක් විතර ඒවට යොමු වෙන්නේ. දැන් තිනෙත්ලා ඒ ස්කිල් එක දිනු කරනවා. රන් හිරලා. ඔයාලගේ ඩ්‍රීම් එක ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්. හරි. දැන් මචං මම පර්සනලි මම ෆොටෝග්‍රැෆි වලට ආසයි. හරි. ෆොටෝග්‍රැෆි කියන්නේ ස්කිල් එකක්. දැන් අපේ ඉස්කෝලේ ඇතුළෙම දීලා තියෙනවා. පාසල ඇතුළෙම දීලා තියෙනවා අපිට දියුණු වෙන්න අපේ ස්කිල්ස් හදාගන්න දේවල්. ෆොටෝග්‍රැෆි, ඩිබේට්ස්, ඊට පස්සේ MUN මේ හැමදේම දීලා තියෙනවා. ඒව හොඳයි බං. ඉස්කෝලයක් ඇතුළේ ඒවා අපි අගය කරන්න ඕනේ. අනිත් එක බාහිර පාර්ශවයක් වශයෙන් අපි ස්කූල් එකකින් එළියට ගියාම අපි මේන්ලිම කනෙක්ට් වෙන්නේ සොසයිටි එකත් එක්ක. ස්කූල් එකෙන් අපිට ලොකු සපෝට් එකක් දෙනවා එළියේ ඉන්න මිනිස්සුත් එක්ක කනෙක්ට් වෙන්න. බාහිර පාර්ශවයක් එක්ක සම්බන්ධ වෙන්න අපිට අවශ්‍ය වෙන කනෙක්ෂන්. එයාගේ ගමනක් තියෙනවා. සොසයිටි එකෙන් එළියට යනකොට අපිට හදාගන්න ඕන කනෙක්ෂන්ස්. එයාගේ ස්කිල් එක හදාගන්න එයා ඉස්කෝලේට යද්දි. ඉස්කෝලෙන් යාට මාරම බාධා කරනවා. එයාට මියුසික් නවත්තන්න කියනවා. හැබැයි එයා එතනදී මියුසික් නැවැත්තුවන. එයා এডুকেෂන් එකට ફોකස් කරාන. එයාගේ ස්කිල් එක එයාට හදාගන්න පුළුවන් දේවල් සීමිතයි. එහෙම ස්කිල් එක හදාගන්න නැත්තම් ලංකාවේ මෙතෙක් කාලයක් තුළ බිහි වෙච්ච හොඳම ගිටාරිස්ට් ලංකාවට නැති වෙනවා. ඒවා අපි අනාගතයට බලන්න කන්සෙප්ට් වෙනස් කරන්න නෑ මේ ස්කෝල වලින්. තීතී ඉඳන් ආව ක්‍රියාමාර්ගයේ තාමත් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. දැනුම තියෙනවා ලංකාවේ. හැබැයි ආකල්ප නැහැ. හැබැයි කුසලතා නැහැ. ලංකාවේ ආකල්ප කොණ්ඩේ විතරක් සීමා වෙලා තියෙනවා. විනය ගැනනේ. දැන් මේ මෙච්චර දුරක් ආවේ දලදා වන්දනාව ඇතුලේ ඒක උනේ නැහැ. ඒ නොවෙන්න පවා හේතු උනේ. ලංකාවේ এডুকেෂන් සිස්ටම් එකේ ફોකස් කරන්නේ පොතට. අසල් පද්ධතිය. එතකොට මේ පොත මත ફોකස් වීමත් එක්ක ලංකාවේ එඩියුකේෂන් සිස්ටම් එක ඩවුන් වෙලා තියෙනවා. එහෙනම් මේක අපි හදන්න නම් ප්‍රධාන වශයෙන් ફોකස් වෙන්න ඕන දේවල් දෙකක් තියෙනවා. මොනවද? එඩියුකේෂන් අයින් කරන්න ඕන. අයියා කෙනෙක් දැනුම අයින් කරන්න ඕන. අපි ફોකස් වෙන්න ඕන ආකල්පයි කුසලයි. අපිට දැනුමත් එක්ක ආකල්ප හදන්න බෑ. අපිට දැනුම අනිවාර්යෙන් දැනුම ආකල්ප තියෙන එක බං ඌ දැනුම ස්කූල් එකේ නම් උට ඒ ලෙවල් වල කියලා හිතනවා නම් උට යම්ම තියෙනවා නම් ගවර්න්මන්ට් එක ඌ අනිවාර්යෙන් ඉගෙන ගන්නවා. හරි.
ඉගෙන ගන්න එක ඊට පස්සේ ඌ ඉගෙනගෙන අර ආකල්ප නැති උන්ට තමයි ආකල්ප ටික දාන්න වෙන්නේ. ඌට මහන්සියට නිින්ද ගිහිල්ලා අන්තිම පීරියඩ් දේවල් කරන්න පුළුවන්. හරි. පිළිගැනීමක් ඊට පස්සේ ආකල්පය අරුන්ට නැහැ. ඒ ආකල්පය දාන්න පුළුවන් නම් මං එතන ලොකු වින්නයක් විනය බාර අන්න එතනම තමයි ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ඉගෙන ගන්න මිනිස්සු ඉහළට යනවනේ. අර පිරමීඩ් එක අපි දැන් කිව්වේ මේවා පහළට එන පිරමීඩ් එකක් කියලා. ඒ පිරමීඩ් එකෙන් ෆිල්ටර් වෙලා පහළට මේ යන මිනිස්සයාට අද වෙනකොට ආකල්ප නැහැ. ඒ ආකල්ප නැතිවීම ඇතුළෙම තමයි ලංකාවේ අර දළදා වන්දනාව වගේ තැන්වල ප්‍රශ්න ඇති වෙන්නේ. ඊට පස්සේ ඒක ප්‍රධාන ලංකාවේ තියෙන ගැටලුව. එහෙනම් මුලින්ම හැදෙන්න ඕන ආකල්පය කුසලතාවය. එතකොට ඔය දෙක ලින්ක් වෙලා ඉස්සරහට යන තැනේ තමයි අපිට දැනුම හදාගෙන ලංකාවේ এডুকেෂන් සිස්ටම් එක හදන්න පුළුවන්. ඒකත් එක්ක තමයි ලංකාවේ කල්චර් එක හදන්න පුළුවන්. එහෙනම් එතනට අපි වැඩ කරන්න ඕන. ඒත් ඒක වෙන්නේ නැහැ. එතනට වැඩ කරන්න ඕන උනාට ඒක වෙන්නේ නැති තැනේදී අපිට ළමයි විදියට අපි මාර්ග විදියට අසන්න වෙනවා. ඊට පස්සේ ඌ ගියා. එතකොට මේ 16 කොල්ලෝ ටිකගේ අදහස් ඇතුව ලංකාවේ මේක කරන්න පුළුවන් මේ විදිහ දන්නේ නැහැ. මේකට ඔයාලගේ සපෝට් එක ඊට පස්සේ බැනලා විතරක් සීමා කියලා කලිසමේ මජම් පාරක්. අදට ඉවර. හරි. කලිසමේ මජම් පාරක්. බයිසිකලෙන් උඹලත් මෙතෙන්ට වෙනද ඕන්න මජම් පාරට අරුණ මේ අපි 4 දෙනාගේ ඉන්ස්ටාග්‍රෑම් ප්‍රොෆයිල් දාවි ඊළඟට අනිවාර්යෙන් මේ ෆලෝ බෑක් එකක් දෙන්න. මේ අපි ෆලෝ එකක් දාන්න අපි ෆලෝ බෑක් එකක් දෙන්න. හොඳම වත්කම මේක බලන්න. ඒක නිසා ඔයාලා ස්ටේටස් එකක් ස්ටෝරි එකක් දාලා මේකට පොඩි සබ් එකක් දෙන්න නේ ඉස්සරහට. ස්පෙෂලි පුළුවන් නම් ඔයාලා විනය බාර් සර් එතකොට ඔය පද්ධතිය ඇතුලේ දැන් අපි අධ්‍යාපනය කියන එක ඉතින් අධ්‍යාපනයේ මචං කොටස් 3ක් තියෙනවා. ලොකු පුළුවන් ටීචර්ස්ලට පුළුවන් නම් ෂෙයා කරන්න. අනිත් එක කුසලතා. හැබැයි ඉස්කෝලේ යන්න වෙන්නේ අද වෙනකොට ලංකාවේ এডুকেෂන් සිස්ටම් එක විනය කියන දේ ලංකාවේ තියෙන concept එක හරි. එඩියුකේෂන් සිස්ටම් ක්‍රියාත්මක විතරක් සීමා වෙලා. හරියට ක්‍රියාත්මක වෙන්න විතරක් සීමා වෙලා. එතන තමයි හදන්න ඕනේ. ඒ වගේම කොණ්ඩේ කපන එක වෙලා කපන එක හරි. ඒක ස්කිල් එක හදාගන්න තැනදී අපිට පන්ති වලින් එඩියුකේෂන් සිස්ටම් එක හැදෙන්න ඕනේ. ලංකාවේ ඉන්න ලෝකෙට ග්‍රැමි අවෝඩ්ස් ගත්ත බේස් ගිටාර් ප්ලේයර් කෙනෙක් තමයි ජෙෆ්රි හුසේන් කියන්නේ. වැඩ පිරිසක් බිහි වෙන්න පුළුවන්. හරි දැන් කන්වර්සේෂන් එක යනවා. ග්‍රැමි අවෝඩ්ස් ගද්දි එයා ලෝකෙටලෙන් පිළිගද්දි ඒ පිළිගන්න තැනටලු එයාගේ ගමනක් තියෙනවා. ඒ ගමන ඇතුලේ එයා පෙන්නනවා. එයාගේ ස්කිල් එක හදාගන්න එයා ඉස්කෝලේට යද්දි ඉස්කෝලෙන් යාට මාර්ග බාධා කරනවා. එයාට මියුසික් නවත්තන්න කියනවා. හැබැයි එයා එතනදී මියුසික් නැවැත්තුවා නම් එයා এডুকেෂන් එකට ફોකස් කරා නම් එයාගේ ස්කිල් එක එයාට හදාගන්න බෑ. එහෙම ස්කිල් එක හදාගන්න නැත්තම් ලංකාවේ ඉතින් මෙතෙක් කාලයක් තුල බිහි වෙච්ච හොඳම ගිටාරිස්ට් ලංකාවට නැති වෙනවා. දැන් ඒ වගේ තත්වයක් ඇතුලේ ඒ අර අතීතේ ඉඳන් ආව ක්‍රියාමාර්ගය තාමත් ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. දැනුම තියෙනවා ලංකාවේ. හැබැයි ආකල්ප නැහැ. හැබැයි කුසලතා නැහැ. ලංකාවේ ආකල්ප කොණ්ඩේට විතරක් සීමා වෙලා තියෙනවා. ලංකාවේ ආකල්ප නියපොතු වලට විතරක් සීමා වෙලා තියෙනවා. හැබැයි ඒ ආකල්පය හැදෙන්න ඕන කවුරු හරි කොතනට හරි ගිහිල්ලා හැසිරෙන තැනට. කවුරු හරි කොතනට හරි ගිහිල්ලා කොහොමද කුණු ටික අයින් කරන්නේ? කොහොමද කුණු බැහැර කරන්නේ? හැබැයි දළදා පෙරහැර ඇතුලේ දළදා වන්දනාව ඇතුලේ ඒක උනේ නැහැ. ඒ නොවෙන්න පවා හේතු උනේ ලංකාවේ এডুকেෂන් සිස්ටම් එකෙන් ફોකස් කරන්නේ පොතට. එතකොට මේ පොත මත ફોකස් වීමත් එක්ක ලංකාවේ এডুকেෂන් සිස්ටම් එක ඩවුන් වෙලා තියෙනවා. එහෙනම් මේක අපි හදන්න නම් ප්‍රධාන වශයෙන් ફોකස් වෙන්න ඕන දේවල් දෙකක් තියෙනවා. මොනවද? এডুকেෂන් අයින් කරන්න ඕන. දැනුම අයින් කරන්න ඕන. අපි ફોකස් වෙන්න ඕන ආකල්පයි කුසලතයි. අපිට දැනුමත් එක්ක ආකල්ප හදන්න බෑ. අපිට දැනුම අනිවාර්යෙන් දැනුම ආකල්ප තියෙන එක බං ඌ දැනුම ගන්නවා කොහොම වුණත්. උට ඉගෙන ගන්න ඕන කියලා හිතනවා නම් උට යම්ම තියෙනවා නම් ඌ අනිවාර්යෙන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න එක කොහොමත් උගේ ආකල්ප තියෙනවා. අර ආකල්ප නැති උන්ට තමයි ආකල්ප ටික දාන්න වෙන්නේ. එතකොට තමයි උට ඉගෙන ගත්තොත් මේ වගේ දේවල් කරන්න පුළුවන්. පිළිගැනීමක් එන්නේ. ඒ ආකල්පය අරුන්ට නැහැ. ඒ ආකල්පය දාන්න පුළුවන් නම් මං එතන ලොකු වින්නයක් තියෙනවා. අන්න එතනම තමයි ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ඉගෙන ගන්න මිනිස්සු ඉහළට යනවනේ. අර පිරමීඩ් එක අපි දැන් කිව්වේ මෙහෙම පහළට එන පිරමීඩ් එකක් කියලා. ඒ පිරමීඩ් එකෙන් ෆිල්ටර් වෙලා පහළට මේන මිනිස්සයාට අද වෙනකොට ආකල්ප නැහැ. ඒ ආකල්ප නැතිවීම ඇතුළෙම තමයි ලංකාවේ අර දළදා වන්දනාව වගේ තැන්වල ප්‍රශ්න ඇති වෙන්නේ. ඒක ප්‍රධාන ලංකාවේ තියෙන ගැටලුවක්. එහෙනම් මුලින්ම හැදෙන්න ඕන ආකල්පයයි කුසලතාවයයි. එතකොට ඔය දෙක ලින්ක් වෙලා ඉස්සරහට යන තැනේ තමයි අපිට දැනුම හදාගෙන ලංකාවේ এডুকেෂන් සිස්ටම් එක හදන්න පුළුවන්. ඒකත් එක්ක තමයි ලංකාවේ කල්චර් එක හදන්න පුළුවන්. එහෙනම් එතනට අපි වැඩ කරන්න ඕන. ඒත් ඒක වෙන්නේ නැහැ. එතනට වැඩ කරන්න ඕන උනාට ඒක වෙන්නේ නැති තැනේදී අපිට ළමයි විදියට අපි මාරම විදියට අසරණ වෙනවා.
එතකොට මේ 16 අවුරුදු 16 කොල්ලෝ ටිකගේ අදහස් ඇතුව ලංකාවේ මේක කරන්න පුළුවන් වේවිද දන්නේ නැහැ. මේකට ඔයාලගේ සපෝට් එක ඒක ආතල් වීඩියෝ එකට විතරක් සීමා වෙන්න තියෙනවා. හරි මේ අදට ඉවරයි. බයි. ඔව් මෙහෙමයි එන්ඩ් එක මම දෙන්න. උඹලත් මෙතෙන්ට වෙනවද? ඕනේ. හරි මේ අපි 4 දෙනාගේ Instagram profile යාවේ ඊළඟට අනිවාර්යෙන් මේ ෆලෝ බෑක් එකක් දෙන්න හරිද මේ අපිත් follow request එකක් back දාන්න අපි ඔව්, ෆලෝ බෑක් එකක් දෙන්න මට හරි මෙහෙමයි අපිට අපේ අයිඩියාස් හොඳයි නම් නැත්තම් මේ වැඩේ දිගටම කරන් යන්න ඕන නම් subscribe කරලා අනිවාර්යෙන් comments දාන්න. ඔයාලගේ emoji එකක් හරි කමක් නැහැ comments දාන්න. ඊට පස්සේ ඔයාලා තමයි දැනට අපිට ඉන්න හොඳම වත්කම මේක බලන්න. ඒක නිසා ඔයාලා status එකක් story එකක් දාලා මේකට පොඩි සබ් එකක් දෙන්න නේ ඉස්සරහට වැඩි ස්පෙෂලි පුළුවන් නම් ඔයාලා විනය බාර් සර්ට අනිවාර්යෙන් ෂෙයා කරන්න යවන්න. ලොකු පුළුවන් නම් ටීචර්ස්ලට පුළුවන් තරම් ෂෙයා කරන්න. හරිද? හැබැයි ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ. හැබැයි මචං මෙහෙම දෙයක් තියෙනවා. ඔය විනය කියන දේ ලංකාවේ තියෙන concept එක හරි. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න එතන තමයි හදන්න ඕන. කොණ්ඩේ කපන එක රැවුල කපන එක හරි. හරි විනය හරි. ඒක විනය විතරක් හරි. බලන එකන ප්‍රශ්නේ බම් මෙතන. අන්න ඒක ඒ education system එක හැදෙන්න ඕන. ඒ දේවල් වෙනවත් එක්කම අර දේවලුත් උනා නම් බං කොච්චර හොඳද කොච්චර වැඩ පිරිසක් බිහි වෙන්න පුළුවන්. හරි 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 දැන් conversation එක හැදෙනවා. අපි ගියා බයි ටඩා. see you. ආතල් එන්න එක. ඒ අර කාර්යය ගහපන්නේ. ගහලා ඉඳව රෙකෝඩ් එක දාම චෙටි ගිහිල්ලා නටපන්. ඈ? නටපන්. ඌ කතා කරන්නේ අඩෝ මරු විනාඩි 10කින් අඩෝ ආතල් බා